වයි විශ්ව දැනුම YouTube චැනලට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ලංකාවේ ලිඛිත ඉතිහාසය වෙනස් කරපු රජු විජය රජතුමාගේ ඇත්තම කතාව මොකක්ද? එයා කොහොමද ලංකාවට ආවේ? කුවේණි කවුද? මේ හැමදේම හරියට දැනගන්න අද වීඩියෝ එක අවසාන වන තෙක් රැඳිලා සිටින්න. ලක්පොළොවේ සිංහල රාජවංශයේ ආරම්භය සනිටුහන් කරපු ඉතිහාසයේ හැරවුම් ලක්ෂය ලකුණු වුණු අසිරිමත් සිදුවීමක් සිද්ධ වුණේ මීට අවුරුදු 2500කට වඩා ඈත අතීතයේදී. ඉන්දියාවෙන් පිටුවහල් කරපු කුමාරයෙක් තමන්ගේ පිරිසත් එක්ක ලංකාවට ගොඩ බහින්නේ අහම්බෙන්. හැබැයි මේ අහම්බය මේ රටේ ඉරණම සදාටම වෙනස් කරා. කවුද මේ විජය කුමාරයා? එයා කොහොමද ලංකාවට ආවේ? කොහොමද රජ වුණේ? අද අපි කතා කරන්නේ ලංකා ඉතිහාසයේ ආරම්භයක් සනිටුහන් කරපු විජය කුමාරයා ගැන. මහාවංශයට අනුව විජය කුමාරයාගේ උපත සිද්ධ වන්නේ ඉන්දියාවේ ලර් රටේදී. ඔහුගේ පියා සිංහබාහු රජු වන අතර මව සිංහසීවලී දේවිය. විජය කුමාරයා කියන්නේ උපතින්ම ඉතාමත් දඩබ්බර කලාකාරී චරිතයක්. ඔහු සහ ඔහුගේ පිරිස රට වටේ රටවැසියන්ට කරපු හිරිහැර දරා ගන්නම බැරිම තැන. වැසියන් සිංහබාහු රජතුමාගෙන් ඉල්ලනවා විජය කුමාරයාට දඬුවම් කරන්න කියලා. තමන්ගේ පුතාට වුණත් රටේ සාමය වෙනුවෙන් සිංහබාහු රජු දැඩි තීරණයක් ගන්නවා. විජය කුමාරයා ඇතුළු 700ක පිරිසක් හිස අඩක් ගූගාලා නැවුණන් වල රටින් පිටුවහල් කරනවා. දීර්ඝ මුහුදු ගමනකට පස්සේ ක්‍රිස්තු පූර්ව 543 වෙනි අවුරුද්දේ ලංකාවේ වයඹදිග වෙරළට ළඟා වෙනවා. වෙරළේ වෙලියල්ලා බලද්දී දැත් තඹපාට වුණු නිසා මෙම ප්‍රදේශයට තඹපන්නි කියලා නම තියෙනවා. ඒ වෙනකොට ලංකාව පාලනය ගෙන ගියේ යක්ෂ නාග දේව කියන දේශීය ගෝත්‍රිකයන්. තඹපන්නියේදී විජයට හමුවන්නේ යක්ෂ ගෝත්‍රික කුමාරිකාවක්. නම කුවේණිය. මුලින්ම විජය ඇතුළු පිරිස සිර කරගන්නට කුවේණිය සමත් වුණත් පස්සේ විජයගේ වීරත්වය දැකලා ඇය ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. කුවේණියගේ උදව්වෙන් විජය කුමාරයා ලංකාවේ බලය තමන් ගැතට ගන්නවා. බලය අල්ලගත්තට පස්සේ විජය කුමාරයා ලංකාවේ රජ බවට පත් වෙනවා. හැබැයි චාරිත්‍රානුකූලව අභිෂේක වෙන්න නම් රාජකීය කුමාරිකාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉන්දියාවෙන් මදුරාපුරයෙන් පාණ්ඩ්‍ය කුමාරිකාවක් ලංකාවට ගෙන්න ගන්නවා. මේ නිසා තමන්ට සියසුන ලබා ගන්න උදව් කරපු තමන්ගේ දරුවන්ගේ මව වන කුවේණියව මාලිගාවෙන් පන්නා දමන්නට විජය රජුට සිද්ධ වෙනවා. මේක ඉතිහාසයේ තියෙන ඉතාමත් ශෝකජනක සිදුවීමක්. අවසානයේදී අවුරුදු 38ක් ලංකාවේ පාලනය කරපු විජය රජතුමා ක්‍රිස්තු පූර්ව 505 දී මිය යනවා. ඔහුගෙන් පස්සේ තමයි මේ රට සිංහලයේ නැත්තම් සිංහල දීපේ ලෙස හැඳින්වෙන්න පටන් ගත්තේ. ඉතින් විජය රජතුමාගේ මේ කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ? පාලින් කමෙන්ට් එකක් දාගෙන වීඩියෝ එකට ලයික් කරලා අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔබ සැමට ස්තුතියි.